ආයුබෝවන් අද අපි කතා කරමු මෝගන් හවුසල්ගේ අර The Psychology of Money පොත ගැන. ඒ කියන්නේ මුදලේ මනෝවිද්‍යාව. මේකෙදි බලන්නේ සල්ලි සම්බන්ධ තීරණවලදී අපි දැනුමට වඩා හැසිරීම කොච්චර වැදගත්ද කියලා. ඉතින් අපේ අදාරමුණ තමයි මේ පොතෙන් මූල්‍ය සාර්ථකත්වයට ආදාළ වෙන ප්‍රධාන චර්යාත්මක පාඩම් ටික කඳුරගන්න එක. හරියටම හරි. මේක ඇත්තටම ඉලක්කම් ගැන විතරක්ම නෙවෙයි ඊට වඩා අපේ මනස වැඩ කරන විදිහ ගැන කතාවක්. බලමු මේ අදහස් කොහොමද අපේ ජීවිතවලට ගලප ගන්න පුළුවන් කියලා. හරි. එතකොට මුලින්ම තීනවනේ දර කවුරුවත් පිස්සෙක් නෙවෙයි කියන කාරණය. No one's crazy. එතෙන් එක එක්කෙනාට යාළගේ අත්දැකීම් අනුව එයාලා කරන දේවල් සාධාරණයි වගේ පේනවා කියන එකද? ඔව්. ඒක තමයි හරියටම කාරණය. අපේ පෞද්ගලික අත්දැකීම් තියෙනවානේ. අන්න ඒක ලෝකේ තියෙන දත්ත ගුඩකට වඩා අපේ තීරණවලට බලපානවා. කෙනෙක්ට අතාර්කිකයි කියලා හිතන දෙයක් තව කෙනෙක්ට හොඳටම සාධාරණ වෙන්න පුළුවන්. මේකටම සම්බන්ධ වෙනවා අර වාසනාව සහ අවදානම කියන එකත්. luck and risk. ඒ කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? මෙහෙමයි අපි සාර්ථක තත්ත්වේ දකිද්දි හිතන්න පුළුවන් ඒක දක්ෂකම විතරයි කියලා. ඒත් සමහර වෙලාවට අර බිල් ගේට්ස්ට වගේ පරිගණකයක් තියෙන ඉස්කෝලේකට යන්න ලැබීම වගේ දේවල්. ඒ වාසනාවන්ත සාධක. අනික් පැත්තෙන් අනපේක්ෂිත වෙනදපොළ කඩාවැටීමක් වගේ. ඒක අවදානමක්. මේ දෙකම ප්‍රතිඵලවලට ලොකුවට බලපානවා. ඉතින් ප්‍රතිඵලයේ විතරක් බලලා කෙනෙක්ම මනින්න අමාරුයි. ඒක ඇත්ත. හරි. එතකොට මේ කවදාවත් ඇතිතරම් නැහැ. never enough කියන මානසිකත්වය. අනිත් එක්ක සසඳනක. ඒක කොච්චර බලපානවද? ඒක නම් භයානක තත්ත්වයක්. ඇත්තටම. මොකද අපි බලන්නේ අපිට ඕන දේ නෙවෙයි අල්ලපු gedara කෙනාට තියෙන දේ. එතකොට කවදාවත් සෑහීමකට පත්වෙන්න බෑ. නිකම් අනවශ්‍ය අවදානම් ගන්න පෙළඹෙනවා. මේකටම සම්බන්ධයි අර man in the car paradox කියන එක. ඒ මොකද්ද? අපි හිතනවා නේද ලොකු අර ගණන් වාහනයක් ගත්තම මිනිස්සු අපි දිහා බලලා මෙයා සල්ලිකාරයෙක් කියලා හිතයි කියලා. ඒත් ඇත්තටම වෙන්නේ මිනිස්සු අගය කරන්නේ වාහනේ එලවන කෙනව නෙවෙයි. ඒ වගේම තමයි අර ධනය කියන්නේ පෙන්නෙන තියෙන දේ නෙවෙයි. wealth is what you don't see කියන එක. සැබෑ ධනය කියන්නේ වියදම් කරපු සල්ලි නෙවෙයි, ඉතුරු කරපු ආයෝජනය කරපු අර නොපෙනෙන වත්කම් ටික. හරි. එතකොට දිගුකාලීන සාර්ථකත්වයට දැන් පොතේ කියනවා නේද? පොහොසත් වෙන එකයි පොහොසත්කම තියාගන්න එකයි කියන්නේ දෙකක් කියලා. getting wealthy versus staying wealthy. අනිවාර්යයෙන් මේක දෙකක්. පොහොසත් වෙන්න සමහරට ලොකු රිස්ක් එකක් ගන්න ඕනේ වෙන්න පුළුවන්, සුබවාදී වෙන්න ඕනේ. හැබැයි ඒ හම්බ කරගත්ත දේ රැක ගන්න නම් ඊට වඩා නිහතමානීකම ඕන, අර පිරිමැස්ම ඕන, අර විනාශ නොවි ඉන්න එක තියෙනවනේ. ඒක තමයි වැටගත්ම දේ. මෙතනේ තමයි අර සංයුක්ත වීමේ බලය කම්පවුන්ඩින් වැඩ කරන්නේ. අර වොරන් බෆට් ගැන කියනව නේද? එයාගේ සාර්ථකත්වයට එයා ගත්ත තීරණවලටත් වඩා එයා අවුරුදු 10 ඉඳන් ආයෝජනය කරපු එක කියන්නේ කාලය තමයි ප්‍රධාන හේතුව කියලා. හරියටම කම්පවුන්ඩ් වෙන්න කාලය ඕන. ඒක තමයි වැදගත්ම සාධකය. පොඩි ලාභයක් වුණත් කාලයක් තිස්සේ එකට වෙද්දි ඒක ලොකු ගාණක් වෙනවා. හැබැයි ඉවසන්න ඕන. දිගටම මේ ගේම් එකේ ඉන්න ඕන. අර මම කිව්වා වගේ විනාශ නොවි ඉන්න එක තමයි වැදගත්. තව පොතේ කපා කරනවා මූල්‍ය තීරණවලදී අර නිදහස ෆ්‍රීඩම් කියන එකේ වටිනාකම ගැන. සල්ලි වලින් ගන්න පුළුවන් වටිනාම දේ එකකේදත් කියනෝ නේද? ඔව් ඒක හරිම වැදගත් කාරණයක්. Tamante කැමති දේ කැමති වෙලාවක කැමති විදියට කරන්න ලැබෙන පාලනය. ඒ කන්ට්‍රෝල් එක. ඒක තමයි සල්ලි වලින් ලැබෙන නියම වටිනාකම. අන්නේ නිදහස ලබා ගන්න නම් අපි ගන්න තීරණ හැමතිස්සෙම අර ගණිතයට අනුවම තාර්කික වෙන්න ඕනේ නෑ, රැෂනල් වෙන්න ඕනේ නෑ. ඒව සාධාරණ රීසනබල් උනාම ඇති. සාධාරණ ඒ කිව්වේ මෙහෙමයි. හිතන්නකෝ ගණිතයේ මේ විදිහට නම් වැඩිම ලාභයක් එන්නේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා කියලා. ඒත් කෙනෙක්ට ඒ අවධානමේ දරා ගන්න බෑ. රැට නිින්ද යන්නෙත් නෑ ගැන හිතලා. එතකොට එයාට සමහර විට ටිකක් ලාභය අඩු, ඒත් හිතට නිමදියා ගින්න පුණා ස්ථාවර තැම්පතුවක් වගේ දෙයක්. ඒක වඩා සාධාරණ තීරණයක් වෙන්න පුළුවන්. හරි තේරුණා. ඔව්. ඒ වගේම හැමදේම ප්ලෑන් කරන්න බෑනේ. ඒ නිසා අර වැරදීම් වලට ඉඩක් තියාගන්න ඊට room for error ඒකත් වැදගත්. මොකද නොහිතන දේවල් වෙනවා. ඒවටත් පොඩ්ඩක් සූදානම් වෙලා ඉන්න එක දිගු කාලීනව සෙල්ලම ඉන්න උදව් වෙනවා. තව අර අපේ අරමුණු කාලයත් එක්ක වෙනස් වෙන නිසා නම්‍යශීලී වෙන්න ඕනේ කියලාත් කියනවා නේද? you'll change. ඔව්. ඒකත් වැදගත්.
අද අපිට වැදගත් දෙන මේ තව අවුරුදු 10කින් වැදගත් වෙන්නේ. ඉතින් ඒකටත් ඉඩ තියන්න ඕන. ඉතින් මේ ඔක්කොම එකට ගත්තම අර අනිත් අය කරන දේ බලාගෙන ඉන්නේ නැතුව you and me තමන්ගේම ගේම් එක මොකද්ද කියලා තේරුම් ගන්න එක අර හැමදේම වැරදියට යයි කියලා හිතන එක අශුභවාදිය seduction of pessimism ඒකට ලේසියෙන් අහුවෙන්නේ නැතුව ඉන්න එක අනික අවිනිශ්චිත කාලවලදී ඕනෑම බොරුවට විශ්වාස කරන තැනට when you'll believe anything පත් නොවි ඉන්න එක මේවා හරිම වැදගත්. ඉතින් මේ කතාවෙන් පේනව නේද මූල්‍ය සාර්ථකත්වයට ඇත්තටම බුද්ධියටත් වඩා අපේ හැසිරීම, ඉවසීම, නිහතමානීකම අර දිගු කාලිනව හිතන එක වගේ දේවල් කොච්චර බලපානවද කියලා. අර නිදහස කියන එකට මූල් තැන දෙන එකත් ඒ වගේමයි. ඇත්තම. ඒක තමයි කතාවේ සාරාංශය. අවසාන වශයෙන් මෙහෙම දෙයක් හිතන්න ඉතුරු කරන්නම්. තමන්ගේම සල්ලි සම්බන්ධ මනෝවිද්‍යාව, ඒ කියන්නේ තමන්ගේම නැඹුරුතා, බයවල්, ඒවා ගැන පොඩ්ඩක් දැනුවත් වුණොත් ඒක අපි එදිනෙදා ගන්න පොඩි පොඩි මුදල් තීරණ වලටත් කොයිතරම් හොඳ බලපෑමක් කරයිද?